बुद्धं शरणं ගරු කටයුතු අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ධර්මාචාර්ය ගරු කටයුතු අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වන ඩී.එස්. සේනානායක විද්‍යාලයේ වත්මන් නියමුවාණන් සම්පත් වේරගොඩ අපේ විදුහල්පති ගුරු පියාණන්, එවැගේම සහකාර විදුහල්පති අරුණසේන අපේ ගුරු පියාණන්, එවැගේම සහකාර විදුහල්පති සුමිත් පන්ගම ගුරු පියාණන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වන බෞද්ධ සංගමය නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරු ඇතුළු විද්‍යාලයේ ගුරු මව්පියවරුනි, එවැගේම බෞද්ධ සංගමය නියෝජනය කරන පුතුණුවරුනි, එවැගේම මව්පියනි, මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ ඩී.එස්. සේනානායක විද්‍යාලය බෞද්ධ සංගමයේ මගින් තුන්වෙනි වරට සංවිධානය කරනු ලබන රත්නමාලී මහසාරදුන් උදෙසා සිදු කරන අසිරිමත් කංචුක පූජාව නිමිති කරගෙන මේ පින්කමට පූර්වයෙන් අපි හැම දෙනාගේම අවබෝධය වැඩි දියුණු වීම සඳහා මේ පින්කමේ වැදගත්කම, මේ ස්ථානයේ වටිනාකම පිළිබඳව අපට කරන අනුශාසනාව, එමත් නැත්නම් මේ පින්කම් පිළිබඳව මේ වගේ යෙදීම පිළිබඳව අපට තියෙන ආශිර්වාදය සහ එයින් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමේ අරමුණෙන් සිද්ධ කරන දේශනාව ආරම්භ කිරීම. විශේෂයෙන් මේ අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවනීය අපේ විද්‍යාලයේ ආරාධනාව පිළි අරගෙන අද මේ සිදු කරන උතුම් ධර්මානුශාසනාව සඳහා අපි ආරාධනා කළේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය අවසරයි කන්දේගම දීපවංශාලංකාර ගරු කටයුතු අපේ පණ්ඩිත හාමුදුරුවෝ, උන්වහන්සේ මෙරට ප්‍රකට ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට ධර්මඥාණයෙන් එවැගේම මේ ශාසනික පැවැත්ම වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් සිදු කරන යතිවරයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ගිහි පැවිදි බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වුණු යතිවරයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේට එවැගේම මේ වෙලාවේදී විද්‍යාලයේ ධර්මාචාර්ය ගරු කටයුතු මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ වැල්ලවායේ විමල මූර්ති පණ්ඩිත හාමුදුරුවෝ, එවැගේම පල්ලෙකුඹරේ සෝමරතන පණ්ඩිත හාමුදුරුවෝ, නාගදීපේ විමල බුද්ධි පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු සියලු මහා සංඝරත්නයේ වෙනුවෙනුත් විදුහල්පතිතුමන් ඇතුළු විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ඇතුළු සමස්ත අපි හැමදෙනා වෙනුවෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මේ වෙලාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ හාමුදුරුවන් වහන්සේලාත්, එවැගේම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ ගුරු මව්පියවරුනුත්, විශේෂයෙන්ම අපේ
හින්දු ආගම නියෝජනය කරමින් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ තුරසිංහස ඒ වගේම මේනගා මැඩම් ගිය සැරේත් මේ පින්කම සඳහා සම්බන්ධ වුණ අපි විශේෂයෙන් ගෞරවයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා DS සේනානායක විද්‍යාලයේ ඒ තියෙන ආගමික සහජීවනය නිසාම අද දවසේ මේ පින්කම සඳහා සම්බන්ධ වුණා. විද්‍යාලයේ බෞද්ධ සංගමයේ භාරව කටයුතු කරන අපේ සම්පත්ස ඒ වගේම දේශප්‍රියස ඒ වගේම ඉන්දිකා මැඩම් ඇතුළු සියලු ගුරු මව්පියවරු හැමදෙනාමත් දෙමව්පියනොත් ඒ වගේම විශේෂයෙන්ම විද්‍යාලයේ බෞද්ධ සංගමයේ පුතාලා ඒ වගේම විද්‍යාලයේ බෞද්ධ සංගමයේ නියෝජනය කරමින් ඉඳලා දැනට පාසලෙන් බැහැරව කටයුතු කරන දේනුක ආකාශ පුතුණුවන් ඒ වගේම මහේෂි රුසාන් පුතුණුවන් ඇතුළු ඒ සියලු දරුවන් අපි හැමදෙනාමත් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරමින් මේ අවස්ථාවට පිළිගනිමින් අප සියලු දෙනා වෙනුවෙන් මේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා චාරිත්‍රානුකූලව ආරාධනා කිරීම මේ වෙලාවේදී සිදු වෙනවා. විදුහල්පතිතුමන්ට අපි තාම කරුණාවෙන් සිහිපත් කර සිටිනවා දැහැත්වට්ටිය පූජා කරලා ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට මේ දේශනාව සඳහා ආරාධනා කරන හැටියට ධර්ම දේශනාවට පෙර ඒ බුදු ප්‍රතිමා වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ කටයුතු අපේ විදුහල්පතිතුමන්ගේ අතින් සිදු වෙනවා. ඒ වගේම ඒ පුෂ්ප පූජාවත් ගිලම්පස පූජාව සිදු කිරීම සඳහා අපේ අරුණසේන සහකාර විදුහල්පතිතුමන්ට ඒ වගේම සුමිත් පන්ගම්පේ සහකාර විදුහල්පතිතුමන්ට මම මේ වෙලාවේදී ආරාධනා කර සිටිනවා. සරණං ගච්ඡාමි ධම්මං සරණං හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තුන් වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමන්ති. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගල්ලල ශාන්තිදේව ස්වාමීන් වහන්සේ, ඒ වගේම හුණුගැටියාරේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ, නාගදීපේ විමල බුද්ධ ස්වාමීන් වහන්සේ, පල්ලේ කුඹුරේ සෝමරතන ස්වාමීන් වහන්සේ, වැල්ලවායේ විමල මූර්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන, විද්‍යාලයේ ගරු කටයුතු ආචාර්ය දුරදරණ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගරු විදුහල්පති සම්පත් වේරගොඩ මැතිතුමා ප්‍රධාන, නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු ඇතුළු කොට ආචාර්ය මණ්ඩලයේ භවතුනි, ඒ වගේම සදහැවත් දරුවනි, පින්වත් හැම කෙනෙක්ම ඊ타ත්ම වැදගත් පින්කමක් අද දවස මුළුල්ලේම මේ මහා සෑය අභියස සිදු කරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි මේ ලෝකයේ උපන් සත්වයා පින් කරන්න ඕන කියන කාරණාව. ඇයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කරන්නේ පින් කරන්න කියලා? තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං කියලා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තිබෙනවා, දේශනාවක් තිබෙනවා. එහිදී බුදුහාමුදුරෝ දේශනා කරනවා තස්මා කරෙය්‍ය කල්යාණං, ඒ නිසා යහපත් දේවල් කරන එක හොඳයි කියලා, කළ යුතුයි. දැන් හිතන්න, මේ විද්‍යාලයේ දරුවෝ මේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන්, විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් මේ කරන ක්‍රියාදාමයට බෞද්ධ සමාජයෙන් දෝෂයක් එන්නෙත් නැහැ, අබෞද්ධ සමාජයෙන් දෝෂයක් එන්නෙත් නැහැ, සිංහල සමාජයෙන් දෝෂයක් එන්නෙත් නැහැ, සිංහල නොවන සමාජයකින් දෝෂයක් එන්නෙත් නැහැ. එතකොට මේක good deed එකක් නෙවෙයිද? හොඳ එකක් නෙවෙයිද? ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තස්මා කරෙය්‍ය කල්යාණං, යහපත් දේවල් කරන්න. දැන් මේකට විද්‍යාලයට අපකීර්තියක් එන්නෙත් නැත්නම්, ඔබට අපකීර්තියක් එන්නෙත් නැත්නම්, ඔබගේ දෙමව්පියන්ට අපකීර්තියක් එන්නෙත් නැත්නම්, ඔබගේ මාතෘ භූමියට අගෞරවයක් එන්නෙත් නැත්නම්, එවැනි ක්‍රියා තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ හොඳ ක්‍රියා කියලා. ඒවා කරන්න කියනවා.
තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං. සම්පරායික කියලා වචනයක් තියෙනවා බුද්ධ වචනේ බුද්ධ දේශනාවේ. සම්පරායික කියලා කියන්නේ පරලොවට. නිචය කියලා කියන්නේ එකතු කරනවට. නිචයං සම්පරායිකං. පරලොවට එකතු කරන්න ඕනේ. දැන් පුතාලා හිතන්න අද ඔබගෙන් පාසල ඇහුවොත් අභිමානයකින් කියන්නේ මේක සසර කරපු පිනක විපාකයක් නෙවෙයිද? සමහර අය තමන් ඉපදුණු රට කියාගන්න බෑ මැලි වෙනවා. රටේ නම කියනකොට නිකක් ඒ කට්ටියම කැමති නැහැ. ඒ කියන්නේ රටක પાස්පෝර්ට් එක අරගෙන වෙන රටකට ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ෆේස් කරගන්න බෑ. ඒ කියන්නේ ඉපදිලා තියෙන රටේම දෝෂයක් තියෙනවා. සමහර ජන කණ්ඩායමක් නියෝජනය කරන බව සමහර කෙනෙකුට කියාගන්න බෑ. ඇයි ඒ? කුරිරු සමාජවල දුර්දාන්ත රටවල් වල උපදින්නේ ඒවට කියන්නේ කාල විපත් කියලා. නරක කාලවල නරක දේශවල උපදින්නේ පින්තුනි සසර පව් කරපු අය. Tamanට එතනින් එහා ගමනකට යන්න හරියට මහන්සි වෙන්න ඕනේ. ඒ සමාජය ඉක්මවා නැගිටින්න. දැන් ඔබ සසර පින් කරලා තියෙන නිසා නෙවෙයිද මෙවැනි පාසලක ඉගෙන ගන්න ලැබුණේ? කොළඹ තව පාසල් තියෙනවා. ළමයි 100 200 ඉන්න පාසලුත් තියෙනවා. 300 400 ඉන්න පාසලුත් තියෙනවා. සමහර ළමයි ඊට වඩා වැඩියෙන් ඉන්නවා. හැබැයි කීර්තිමත් ආයතනයක් බවට පත් වෙලා තියෙන තැනක ඉගෙන ගන්න ලැබෙනවා කියන එක හරි අමාරු වැඩක්. ඔබේ පාසලට ළමයෙක් ඇතුළු වෙන්න මොන තරම් ධෛර්යයක් ගන්නවද කියලා ඔබ දන්නවද? ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව ඔබ සසර කරපු පිනක් කියලා ඔබ විශ්වාස කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට මෙවැනි වාසනාවන්ත තත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරලොව ගැන විශ්වාස කරන්න ඕනේ. පරලොව ගැන විශ්වාස කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙවෙයි. මේ ලෝකයේ යථා තත්වයේ දිහා දැක්කහම අපටත් යම් හැඟීමක් ඇති කරගන්න පුළුවන් පරලොවක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ ලෝකයේ සිදුවන සිදුවීම්. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමක් තිබෙනවා. තමන් වහන්සේගේ මේ ඉගැන්වීම දේශනාව හරියට පරණ නටබුන් නගරයක් කටුකොහලින් පිරලා තිබුණාම නැවත ඒක අස් කරලා මතු කළා වගේ. දැන් පැහැදිලි තථාගතයන් වහන්සේ ඉගැන්වීම. පැරණි නගරයක් කටුකොහලින් වැහිලා තිබුණාම ඒ කටුකොහල් ඉවත් කරලා මිනිස්සුන්ට බලන් ඉඩ දුන්නා වගේ එකක් තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ කියන්නේ ලෝකයේ බුදුවරු විසින් මේ මතු කරලා ගන්නේ මොකද්ද? මේ ලෝකයේ ඇත්ත. කාලයකදී මේක වැහිලා යනවා. වැහිලා ගියහම මිනිස්සු මොකද කරන්නේ? ඒ වැහිච්ච අතුකොළ දිහා බලාගෙන ඉන්නසක් අතුකොළ වලින් යට තියෙන තත්වයේ දිහා බලන් උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළත් නොකළත් මිනිස්සු මරණින් පස්සේ නැවත භවයකට යනවා. බුදුරජාණන් වහන්සේ ඒක පරීක්ෂා කළා. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදුණා. ඒ අනුව තමයි උන්වහන්සේ නිර්වාණය කියන తত্ত্বය සොයාගන්නේ, තහවුරු කරගන්නේ. නැවත මරණයෙන් පස්සේ උපතක් නැහැ කියන තැන. ඒක තමයි බුද්ධ ආගම. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම තමයි මරණින් මතු නැවත උපතක් නැති කරන්න පුළුවන් එහෙම ක්‍රමයක් තියෙනවා, ඒකට පාරක් තියෙනවා කියන එක තහවුරු කර ගැනීම. එනිසා මේ සම්පරායික කියන වචනය පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. පරලොවක් තියෙනවා කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී නිචයං සම්පරායිකම්. පරලොවට එකතු කරන්න ඕන. දැන් අද දවසේ මේ පුතාලා කවුරුත් මේ සිද්ධ කළේ පරලොවට එකතු කරන දේවල්.
මේවා වයස් යනකන් ඉඳපෙ ඔය වයසේදීම දරුවෝ මැරිලා නැද්ද? ප්‍රමාද වුණොත් මේ භවයේදී කරන්න තියෙන වැඩ කොටස කරගන්න බැරි වුණොත් ඊළඟට යන්නේ කොතෙන්ටද? ඒ කියන්නේ අඩු මුදලක් තියාගෙන ගමනක් යන්න තීරණය කළොත් ඔහුට ගොඩාක් පහසුකම් ලබා ගන්න පුළුවන්. දැන් මේ අනුරාධපුරෙම හිතන්න. හොඳ ධනයක් තියෙන කෙනෙක් ආවොත් එයාට පුළුවන් හොඳ හෝටලයක අද නතර වෙන්න. එයාට පුළුවන් සේවකයෝ ලව්වා ඉතාමත්ම හොඳට ප්‍රණීතව මේ පින්කම් ටික සංවිධානය කරගන්න. අඩු මුදලක් තියාගෙන ආවොත් එක්කවද බස් ස්ටෑන්ඩ් එකේ බුදියන්න ඕන. එහෙම නැත්නම් ගහක් යට නිදිය ගන්න ඕන. පින කරනවා තමයි. හැබැයි ටිකක් දුෂ්කරයි. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ නිචයං සම්පරායිකං කියලා. පරලෝව ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඒකට එකතු කරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමක් පුදාලට මම අද ගත්තේ අපිට මංගල්‍යයක් වන කරුණු පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහු සච්චංච සිප්පංච. මේ ලෝකයේ Tamanට මංගල්‍යයක් වෙන්න ඕන නම් ඒ අය මොකද්ද කරන්න ඕනේ? බාහු සච්ච වෙන්න ඕන. බාහු සච්ච කිව්වේ බොහෝ විෂයයන් සබ්ජෙක්ට් හොඳට ඉගෙන ගන්න ඕන. සිප්පංච කිව්වේ එක විෂයයක් පිළිබඳ ප්‍රාමාණිකයෙක් වෙන්න ඕන. හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ඕන. එක විෂයක් පිළිබඳ ප්‍රාමාණිකයෙක් වෙන්න ඕන. ඒ මොකද ඒකෙන් තමයි අපේ ජීවිතේ අර්ථ සම්පන්න වෙන්නේ. දැන් ගැමුණු කුමාරයා ගන්නකො. දැන් මේ මහා සෑය බැන්දේ කවුද? කවුද මේ මහා සෑය බැන්දේ? ඔය තරුණ දරුවෝ දැන් කියන්නේ ඔය බාස්ලානේ හැදුවේ කියලා. ඒක ඇත්ත තමයි. හැබැයි අදහස රෝපණය වුණේ කාගේද? අදහස කාගේද? ලෝකයේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න එකත් කලාවක්. අපට තියෙන්නේ මානව සම්පත්තිය නැතිකම නෙවෙයි. මානව සම්පත්තිය හරි විදිහට මෙහෙවා ගන්න බැරිකම. ගැමුණු මහා නිරිඳා පිය මහ රජුරුවන්ගේ උපදෙස් පිටත් අම්මගේ උපදෙස් පිටත් ඉගෙන ගත්තේ පන්සල ආශ්‍රිතව. ඒ කාලේ අධ්‍යාපනයේ තිබුණේ පුතේ පන්සල ආශ්‍රිතව. බලන්නකෝ පන්සල ආශ්‍රිතව හැදිච්ච අතීත නායකයෝ හදලා තියෙන ශ්‍රී විභූති රටේ. අදටත් අපි පිටරට සුද්දන්ගෙන් කීයක් හරි එකතු කරගන්නේ කවුරු හදපු ඒවා දිහා පෙන්නලාද? කවුරු හදපු ඒවා පෙන්නලාද? අතීත නරවිරෝ හදපු ඒවා. එතකොට මේ පන්නරේ ලැබුවේ කොතනින්ද? පන්නරේ ලැබුවේ කොතනින්ද? පන්සලෙන්. පන්සලෙන් හාමුදුරුවරුන්ගේ සෙවණින් තමයි ඒ පන්නරේ ලැබුවේ. ඒව තමයි අදටත් මේ රටේ සිව් කොන සිව් දිසාවේ අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. දුටුගැමුණු මහරජුරවන්ට යුද්ධය කරලා අවසන් වුණාම බලන්නකෝ ඒ ඉගැන්වීම දැනටත් මේ රටේ තමන්ගේ පාක්ෂිකයෙක් නොවුනොත් අනිත් කෙනාව කොච්චර හෙලා දකින්නවද? කොච්චර නින්දිත වචන ප්‍රකාශ කරනවද? ගැමුණු කුමාරයා තමන්ට එදිරිව සටන් කරලා මියගිය එලාර රජු වෙනුවෙන් සොහන බඳිනවනේ. බලන්නකෝ ඒ හික්මීම. ඒ අනුන්ට ගරු කරන්න දක්වපු හික්මීම බාහු සච්ච. හැම දෙයක් පිළිබඳවම ඉගෙන ගන්න. දැන් පෙරේද ඔයත් දකින්න ඇති ඉන්දියාවේ ඉඳලා ලංකාවට පැමිණියා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා. කොහොමද අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ ළඟට ගියේ පෙටි මොන ශික්ෂණයක්ද? එතුමා හින්දු. කවදාකවත් හින්දු පූජකයෙකුට ඔහොම දන ගහලා වඳින්නේ නෑ අටමස්ථානයේ නායකවරට වන්දනා කරපු විදිහට. හැබැයි ඔහු එන්න කලින් ලංකාවේ සංස්කෘතිය ගැන අධ්‍යයනය කරලා තියෙනවා. හොඳට පාඩම් ටික කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ එක්සර්සයිස් කරලා ආපු කෙනෙක්. සිංහල බෞද්ධයන්ගේ හිත් රිද්දන් නැතුව ඒ පූජනීය ස්ථානවලට ගිහිල්ලා සියලුම කටයුතු සිදු කරලා හුගියා. ඔහුට අදටවත් පන්සලට ඇවිල්ලා හැසිරුණු එකට දොස් කියන්නේ නැහැ. ඔහු මොකද්ද වුනේ? අනතිමානී වුණා මේක ඉගෙන ගන්න. ලෝකයේ 4 වෙනි බලවත්ම රාජනායකයා. ඔහු මෙතෙන්ට එනකොට ඔහු ඉගෙන ගන්නවා ඒ රටට ගිහිල්ලා මිනිසුන්ගේ විරෝධතාවයක් නැතුව ඒ කටයුතු පවත්ව ගන්නේ කොහොමද කියන්නේ. බාහු සච්ච.
ඒ තැනට ගිහිල්ලා Taman ගැටුමක් හදාගන්න නැතුව එන්ඩිගෙන ගන්න එක ලොකු දෙයක් නෙවෙයිද? දැන් පහුගිය දවසක අර තරුණ දරුවෝ වගේ කෝටි ගානක දේපල විනාශ කරේ සංගීත සංදර්ශනයකට ගිහිල්ලා. හිතලා බලන්න. ඒ අපි ඉගෙනගෙන නැතිකම. අපි ඉගෙනගෙන තියෙන්නේ ශිල්පයක් විතරයි. කියන්නේ එක සබ්ජෙක්ට් එකක් විතරක් ෆලෝ කරනවා. ඊට එහා කිසිම දෙයක් ගැන සිතන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමහර විට ඒ විෂය පිළිබඳ ගත්තාම ලෝකයේ ඉන්න මුල් කීප දෙනා අතරට අපි යනවා. හැබැයි අනෙක් දේවල් පිළිබඳව අනෙක් සාහිත්‍ය සංගීතය කලාව අනිකා පිළිබඳ තිබෙන ආකල්පය අනෙක් සංස්කෘතීන් කෙරෙහි තිබෙන ආකල්පය පිළිබඳව අපේ හැඟීමක් නැහැ. මම කිව්වේ දුටුගැමුණු මහරජුරෝ පන්සල හැදුවා වගේම මේ මහා ස්තූපය, ඒ වගේම මිරිසවැටිය, ඒ වගේම දෙමටමල් විහාරය, යුදගනා විහාරය මේ වගේ මහා නිර්මාණ කළාට තමන්ගේ සතුර වෙනුවෙනුත් තමන් සමග කරට කර සටන් කරපු රජ්ජුරුව වෙනුවෙනුත් ඔහුගේ සොහොන් කොතට ගරු කරන්න තරම් ඔහුගේ මානසිකත්වය හදාගෙන තිබුණා. ඒ නිසා අනේකාට ගරු කරනවා කියන එක ලෝකේ අපි පුරුදු වෙන්න ඕන එකක්. ඒකට කියනවා සුවච ගතියක් කියලා. අපි කීකරු වෙනවා, යටහත් වෙනවා, ගරු කරනවා. අනතිමානී ගුණය. අනතිමානී කියන්නේ මාන්නක්කාර නැහැ. දැන් මම අර මෝදි අගමැතිතුමා ගැනම කිව්වේ. තෙල් නැති කාලේ අපි එහෙන් තමයි ණයට තෙල් ගත්තේ. කෑම නැති කාලේ පරිප්පු මෙහෙන් තමයි ගෙන්න ගත්තේ. හැබැයි එහෙව් රටකට ආපු ඔහු ඒ රටේ ආගමට කරන්න තියෙන සැලකිල්ල ගෞරවය සියල්ල දැක්වන්නේ අනතිමානීකමනි. අපි වගේ වුණා නම් කවදාකවත් කොන්ද නමන්නේ. මේ අනුන්ගෙන් කකා ඉන්න නේද? රටක් වෙලත් අපේ තියෙනනේ තාම මාන්නේ. ලෝකෙට අන්තිම ණය වෙලා ඉන්නේ. ඒත් මාන්නක්කාරකම ඔළුව උඩ තියාගෙන තමයි අපි ඉන්නේ. ඒ නිසා හිතන්න ඕන දේවල්, කල්පනා කරන්න ඕන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අපට මංගල්‍යයක්. බාහු සච්චංච සිප්පංච. හොඳට හැම දෙයක් පිළිබඳවම අවබෝධයක් ඇති කරගන්න ඕනේ. පුතාලා පාසලේ තියෙන ඉගෙන ගන්න පුළුවන් අවස්ථා තියෙන හැම දෙයක්ම හදාරන්න. ඉතිහාසය කලේ නැති වුණාට කමක් නැහැ. ඉතිහාසය හදාරන්න. අපි හාමුදුරනේ උසස් පෙළට කලා අංශයෙන් නෙවෙයිනි කරන්නේ. ඒ නිසා අපි ඉතිහාසය හදාරන්නේ නැහැ. ඉතිහාසය ඕනේ. දැන් අපි ඉතිහාසය හදාරලත් නැහැ. හැබැයි අපේ පරපුර පිළිබඳව, අපි ඉන්න පොළව පිළිබඳව, අපි ජීවත් වෙන තැන පිළිබඳව හතරකොන් දැනගෙන ඉන්න ඕන. ඒ වගේ උරුමයන් පිළිබඳව දැනගෙන ඉන්න ඕන. ඒ වගේ ස්වභාවයන් පිළිබඳ දැනගෙන ඉන්න ඕන. ඒ නිසා සෑම දෙයක් පිළිබඳවම යම් දැනීමක් ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මංගල කාරණාවක් කියලා. ඒ මංගල්‍යය කාටවත් නෙවෙයි, Tamanටමයි. මංගල්‍යයක් කිව්වේ යහපතක් කියන එක. ශාන්තියක් කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාහු සච්චංච සිප්පංච. බොහෝ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ඕනේ. ගෙදර ටැප් එක කැඩුනහම ටැප් එක දාගන්න ඉගෙන ගන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ මේ ජල මේ කාර්මිකයෙක් වෙනවයි කියන එක, ජලනල කාර්මිකයෙක් වෙනවයි කියන එක. ඒක නෙවෙයි ඔහුගේ වෘත්තීයමය ජීවිතය. නමුත් ඒක ගැන දැනගෙන ඉන්න ඕන. අම්මා තාත්තා ගමනක් ගියපුවාම බත් ටිකක් උයාගෙන ව්‍යංජනයක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒක අර පබිලිස් සිල්වා මහත්තයා වගේ ධනය උපයන රැකියාව බවට ඒකපත් කරගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. හැබැයි බඩගින්නේ ඉන්නේ නැතුව කෑම ටිකක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. බලන්නකෝ සමහර අම්මලා කොහේ හරි ගියපුවාම පින්කම අස්සෙත් කෝල් කරනවා. පුතේ අහවල් ආච්චුවේ තියෙන රුපියල් 100ක් මම නැන්දට කියලා ඒක දීලා බත් පැකට් එකක් ගන්න කියලා. ඒ කියන්නේ තවම ඉගෙනගෙන නැහැ මේ රයිස් කුකර් එකේ උයා ගන්න. රයිස් කුකර් එකේ බත් ටික ගහ ගන්න ඉගෙනගෙන නැහැ. එහෙම ඉගෙන ගත්තට ඒක හානියක් නැහැ. පුතාලා බලන්නකෝ රටින් එළියට කවදා හරි ශිෂ්‍යත්වයක් හම්බෙලා ඉගෙන ගන්න ගියාම මොන තරම් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. සමහරුන්ට තනියම ගමනක් ගිහිල්ලා නැවත ගෙදරට එන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා හැම දෙයක් පිළිබඳවම බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සෙක් හැටියට ඉගෙන ගන්න ඕනේ. ඒක තමන්ට මංගල්‍යයක්. තමන්ට මංගල්‍ය, තමන්ට යහපතක්.
ඒ කියන්නේ ඒ අවස්ථාවේ හැටියට ඔය ආත්මාරක්ෂක සටන් කලාව උනත් කමන්න ඉගෙන ගන්න. ඒක ගිහි මේක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ආත්මාරක්ෂක සටන් කලාවක් උනත් ඉගෙන ගන්න පුළුවන් වෙලාව නම් කාය ශක්තිය තියෙනවා නම් ශාරීරික සුවය තියෙනවා නම් හදාරලා තියාගන්න යම් මොහොතකදී ඒක පිහිටට එනවා. ඔය දේශීය ගොඩ වෙදකමක් තුවාලයක් වුණාම මොනවා හරි කොළ වර්ගයක් තල්ලා තියාගන්න කරදරයක් මොකක් හරි මේ හදිසි අවස්ථාවකදී ප්‍රතිකර්මයක් කරගන්න නෑ නෑ මම මේ පැත්ත කරන්නේ නෑනේ මම මෙඩිසින් කරන්නේ නෑ ඒ නිසා මට ඕනේ නෑ කියලා නෙවෙයි. ඒක ඉගෙන ගන්න. හදිසියේ හරි කාත් කවුරුත් නැති වෙලාවක Tamanට හානියක් වුණාම Tamanට මිදෙන්න ක්‍රමයක් Taman සතුව තියෙන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහු සච්ච කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ දේශනා කළේ ලෝකයේ දරුවෝ ඉගෙන ගන්න තියෙන සෑම දෙයක්ම හැකි පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගන්න. සිප්පංච දැන් පුතාලා ඒ අතර තීරණය කරන්න ඕනේ අන්න මෙන්න මේ විෂය තමයි මම මගේ ජීවිතේ ප්‍රමුඛ කරගන්නේ. සින්දු කියනවා වෙන්න පුළුවන්, වාදනය කරනවා වෙන්න පුළුවන්, ක්‍රීඩාංශයෙන් වෙන්න පුළුවන්, වෙනත් විදිහකින් වෙන්න පුළුවන්. මොනවා හෝ එක විෂයයකට වැඩි බරක් දීලා ඉගෙන ගන්න අතර ඒක තමයි වෘත්තීමය ජීවිතය. අනෙක් සෑම දෙයක්ම ඉගෙන ගන්න. දැන් බලන්න මේ ගොක්කොල සැරසිලි මං හිතනවා දරුවෝ කරන්න ඇති කියලා. ඒකෙන් අදහස් කරන්නේ පිරිත් මණ්ඩප බාර ගන්න එකයි අනාගතේ රැකියාව කියන එක. මගුල් පෝරු හරි ගස්සන එකයි අනාගතේ රැකියාව කියන එක. හැබැයි ගෙදරක පන්සලක පින්කමක් දෙයක් වුණාට පස්සේ ඒකට තමන් ගමේ ප්‍රධානියෙක් හැටියට මැදිහත් වෙලා උපදෙසක් දෙන්න පුළුවන් නම් ඒ අපේ කලාව පිළිබඳ දැනගත්තා වෙනවා. ඔය ඉන්දියානුවන්ගේ එක තියෙනවා. ඕනම ඉන්දියානුවෙක් එක කතා කරලා බලන්නකො සින්දුවක් කියන්න පුළුවන්. වාදන භාණ්ඩයක් හොඳට වාදනය කරගන්න පුළුවන්. කෑමක් හොඳට උයා ගන්න පුළුවන්. ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මුළු ඉන්දියානුවන් සතුවම ස්කිල්ස් තියෙනවා මතක තියාගන්න. දක්ෂතා තියෙනවා. ඒකයි ඉන්දියාව වැටෙන්නේ නැතුව යන්නේ. මොනවම හෝ විදිහකින් තමන්ගේ කටයුතු තමන් කරගෙන රජයක් කරනකම් බලාගෙන ඉන්නේ නැතුව අරයා උදව් කරනකම් බලාගෙන ඉන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපනය අපට වඩා ඉහළ තැනක තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේත් අපට දේශනා කරන්නේ ඒකයි බාහු සච්ච. සිප්පංච කිව්ව එකත් පුතාලට මතකයි. ඒ තමයි එක විෂයයක් පිළිබඳ ඔබ යන්න කැමති කොතෙන්ටද ඒ දක්වා යන්න. දැන් ඔබ චරිත කතා කියවන්න ඕන. මිනිසුන්ගේ දැන් නම් අන්තර්ජාලයේ වීඩියෝ පට හැටියට තියෙනවා. ඒ වගේම ඔඩියෝ හැටියට තියෙනවා. අපි පුංචි කාලේ නම් චරිත කතා පොත් හැටියට තමයි තිබුණේ. පොතක්ම කියවන්න ඕන. දැන් ඔබට ලෝකෙ මිනිස්සු දියුණු වෙච්ච හැටි දකින්න පුළුවන්. සමහරුන්ගේ අත්පා දෙකම නැහැ. නමුත් විශාල ආයතන පාලනය කරන නිර්මාණය කරපු මිනිස්සු ඉන්නවා. සමහරු අන්ත අසරණ දුප්පත් මිනිස්සු ලෝකයේ නැත්නම් රටක් ආදරය කරන ගායක ගායිකාවන් බවට පත් වෙලා තිබෙනවා. ඔබට යම්කිසි පැත්තකින් ඉදිරියක් තියෙනවා කියලා තේරෙනවා නම් ඔබ බය නැතුව ඒකට අත ගහන්න. ඒක තමයි ඔබට අර සංසාරිකව අරගෙන ආපු දක්ෂතාවය. ඒක දියුණු කරන්න. සමහර වෘත්ති අත්හැරලා ගිහිල්ලා වෙනත් වෘත්තීන් වලට ඇවිල්ලා තියෙනවා. ඒක ඔහුට සාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සිප්පංච කියන වචනේ. විනයෝච සුසික්ඛිතෝ හික්මෙන්න ඕන. මේ හික්මීම කියන එක මතක තියාගන්න. හික්මුනේ නැති වුණොත් කවදාකවත් කිසිම සමාජයක් ගමනක් යන්නේ. පන්තියක වුණත් පන්තියේ ශිෂ්‍යෝ පන්ති නායකයට යටත් වෙන්න ඕන. එහෙම නැති වුණාම අන්කන්ට්‍රෝල් වුණාම පාලනයකින් තොරව ගියපුවාම ඕනම සමාජයක් කඩාගෙන වැටෙනවා. දැන් බලන්න මේ බෞද්ධ භික්ෂු සමාජය. භික්ෂු සමාජය වෙනමම අධ්‍යයනය කරන්න ඕන පුතාලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයේ නායකත්වයේ කාටද යන්නේ? බුදුහාමුදුරුවෝ පුද්ගලයෙක් නම් කරන්නේ නැහැ. මගෙන් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ තමයි. මහා කාශ්‍යප හාමුදුරන්ගෙන් පස්සේ අහවල් හාමුදුරුවෝ තමයි. කිසිම පුද්ගලයෙක් නම් කරන්නේ නැහැ. බලන්නකො පුද්ගලයෙක් නම් නොකරපු ශාසනයක් අවුරුදු 2600 ගාණක් එන හැටි.
කොහොමද මෙහෙම පුද්ගල නායකත්වයක් නැති ශාසනයක් එන්නේ? ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා මයා ධම්මෝච විනයෝච දේශිතෝච පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා. මම නුබලාට ධර්මයේ දේශනා කරලා තියෙනවා, විනය පනවලා තියෙනවා. ධර්මයයි විනයයි දෙක නුබලාට ශාස්ත්‍රූ වෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න, ජීවිතේ ප්‍රතිපත්ති පුරුදු කරන්න, කන්ඩිෂන්ස් පොලිසිස් තියාගන්න. ඒවා මොනම හේතුවකින්වත් බිඳින්න එපා. දැන් අපේ බෞද්ධ සමාජය හරි විශිෂ්ටයිනේ. මොනම හේතුවකටවත් අම්මත් එක්ක ආරෝවල් ඇති කරගන්න එපා කියලා කියනකොට ඒ සමාජයේ යම් පාලනයකට එනවා. එතන මතක තියාගන්න. දැන් මේ වැඩිහිටි හාමුදුරුවෝ මොකක් හරි කිව්වොත් අපි එතෙන්ට යටත්. ජේෂ්ඨත්වයට තමයි බුදුහාමුදුරුවෝ ගරු කළේ. ජේෂ්ඨත්වය ඉක්මවා යන්න බෑ කියලා කිව්වා. අපට ජේෂ්ඨත්වය ඉක්මවා යන්න පුළුවන් එක තැනයි. මොකද්ද? ඒකත් ධර්මයේ විනයේ තියෙනවා. ශරීර අවශ්‍යතාවයකදී, වැසිකිලි අවශ්‍යතාවයකදී විතරයි ජේෂ්ඨත්වයේ නොසලකා අපට ඉදිරියට යන්න පුළුවන්. අනෙක් හැම තැනකදීම මතක තියාගන්න ජේෂ්ඨත්වය ඕන. දැන් මිහිඳු මහරහතන් වහන්සේත් සමග කීනමක් වැඩියද? ලංකාවට ධර්මදූතෝ හැටියට ඉට්ටිය, උත්තිය, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ නේද? සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ. එතකොට මහින්ද හාමුදුරුවොත් එක්ක මහරහතන් වහන්සේත් එක්ක ආපු පිරිස. ඔතන වැඩිමහල් කෙනා කවුද? මිහිඳු මහරහතන් වහන්සේත් සමග ආපු කණ්ඩායමේ ගෲප් ලීඩර්, කණ්ඩායම් නායකත්වය හම්බුනේ මිහිඳු හාමුදුරන්ට. ඒක හරි. නායකත්වය කියන එක ලැබෙන්නේ වැඩිමහල් පිළිවෙලට නෙවෙයි. නායකත්වයන් ලැබෙන්නේ මතක තියාගන්න දක්ෂතා මත. එනිසා දේවානම්පියතිස්ස මහරජුරුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික භාවය තියෙන වැඩිමහල් පිළිවෙලට ඒවා ලැබෙන්නේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ රාජකුමාරයෙක්, රජවාසලක ජීවත් වෙච්ච කෙනෙක්, රාජකීය කටයුතු පිළිබඳ දැනීම තියෙන කෙනෙක්. එනිසා ලංකාවට ඇවිල්ලා මේ අනුරාධපුරයේ සාමාන්‍ය ගොවි මහත්තයෙක් එක්ක කතා කරන්න එන ගමනක් නෙවෙයි මේ. එන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සමග කතා බස් කරන්න. ඒ නිසා මොකද වෙන්නේ? කණ්ඩායම් නායකත්වය ලැබෙන්නේ මහින්ද හාමුදුරන්ට, මිහිඳු හාමුදුරන්ට. ඉට්ටිය හාමුදුරුවෝ තමයි වැඩිමලා. ඇයි ඉට්ටිය හාමුදුරුවෝ වැඩිමහලෙක් හැටියට එව්වේ? මහින්ද හාමුදුරන්ටත් මිහිඳු හාමුදුරන්ටත් යම් අවස්ථාවකදී අනුශාසනා කරන්න ජේෂ්ඨයෙක් ඉන්න ඕන. අනුශාසනා කිරීම කියන එක මතක තියාගන්න. අනුන්ගේ අනුශාසනාවට යටත්ව ඉන්නවා කියන එක හරිම වැදගත්. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න දවසක් එනවා කේසී කියලා අශ්වයන් দমনය කරන කෙනෙක්. ආපුහම බුදුහාමුදුරුවෝ අහනවා, කේසී නුඹ හරි ප්‍රසිද්ධයිනේ මේ රටේ අශ්වයන් দমনය කරනවා කියලා. ඒ වෙලාවේදී කියන ඔව් ස්වාමින් වහන්සේ මම අශ්වයන් দমনය කරනවා, මට ආයතනයක් තියෙනවා. හැබැයිටම කොහොමද අශ්වයෝ দমনය කරන්නේ? බුදුරජාණන් වහන්සේ සංහේනපි විනේමි, මම හොඳ විදිහටත් අශ්වයෝ මෙල්ල කරනවා. ඉගෙන ගන්න ඕන පුතාලා, අනාගතේ නායකයෝනේ. අද මෙහෙම ඉඳගෙන හිටියට දවසක කියයි ඔය ඇත්තන්ගේ නම් රූපවාහිනී, පත්තරවල, අන්තර්ජාලයේ මේ රටේ වැදගත්ම අවස්ථාවල තීන්දුව తీරන ගන්න තැන්වල ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒ නිසා එවැනි තැනකට යන්න බලාපොරොත්තු වන අය මේ පසුබිම හොඳට හදාරලා තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඉතිහාසයේ පුටුවක ඉඳගෙන හිටපු කෙනෙක් හැටියට විතරයි පේන්නේ. පුටුවල මිනිස්සු ඉඳ ගන්න පුළුවන්. හැබැයි ඒවට කියන්නේ නායක කියන තනතුරු දරනවා. නායකයෝ නැහැ. දැන් මේ විදුහල්පතිතුමා ඇතුළු මේ ආචාර්ය මණ්ඩලය අලුත් සංකල්පයක් නෙමේ ගෙනාවේ. හාමුදුරුවරු සියලු දෙනා එකට එකතු වෙලා මේ දරුවන්ට මීට වඩා දෙයක් කරලා පෙන්වන්න ඕන. මේ ජීවිතේට දැනෙන්න ඕන. අද මෙහෙම ඉන්නකොට කම්මැලි එපා වගේ දැනෙනවා. හැබැයි අවුරුදු 30 35 වෙනකොට මේක තමයි ඔබේ ජීවිතයේ රසවත්ම අවස්ථාව. අනුස්මරණීයම අවස්ථාව. ඔබට යම්කිසි දවසක කටයුත්තක් කරන්න ලැබුණහම මේක තමයි ඔබේ ජීවිතේ පන්නරය.
ඒ වගේ මේ කේසිගෙන් ඇහුවහම බුදුරජාණන් වහන්සේ කේසි කියනවා ස්වාමීනි මං සන්හේන පිවිනේමි. හොඳින් කියලත් මෙල්ල කරනවා. ඒ කියන්නේ මීරු ආහාර පාන දීලා මම මෙල්ල කරනවා. පරුසේන පිවිනේමි. ටිකක් සැර විදිහට කෑම බීම දෙන්නේ නැතුව මෙයාලව මෙල්ල කරනවා. සන්හ පරුසේන පිවිනේමි. ස්වාමීනි මට සිලුටු ක්‍රමයක් රළු පරලු පරුස ක්‍රමයක් මම පාවිච්චි කරනවා කියලා කියනවා. කිව්වහම මෙතුමම කියනවා මේ කේසිම කියනවා ස්වාමීනි ඔය ක්‍රම තුනටම මට මේ අය මෙල්ල කරගන්න බැරි වුණොත් පාලනය කරගන්න බැරි වුණොත් හනාමි නම් භන්තේ ස්වාමීනි මං ඒ අයව මරලා දානවා. අස්වැයන්ව මරලා දානවා කියලා බුදුහාමුදුරු ඉස්සරහ කිව්වා. ඒ අතින් මේ කේසි හරි අවංකයි. දැන් සමහරු පව් වැඩක් කරලා කියන්නේ නැතුව ඉන්නවනේ. කේසි ඇත්ත කියනවා. බලන්න ඊළඟ කාරණාව ජීවිතේ. සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී වුණාම මේකට හරි උත්තරයක් ලැබෙනවා. වෛද්‍යවරුන්ට බොරු කියන්න යන්න එපා. එතකොට වැරදි බෙහෙත් හම්බ වෙන්නේ. ඒ කියන්නේ සත්‍යවාදී වුණාම ඒකට දෙන්න පුළුවන් උපරිම සහනය ලැබෙනවා. අපි හිතාගෙන ඉන්නවා මේක හංගන්න ඕන මෙහෙම කිව්වහම අපට හම්බෙන්නේ වැරදිම දේ. බෝසතාණන් වහන්සේ එක භවයකදී වෛද්‍යවරයෙක් වෙලා හිටියා. මේ කවුද එක කතාවකදී මේ අපේ පාලි සාහිත්‍යයේ වෛද්‍යවරයෙක් ඇස් පේන්නේ නැති අම්මා කෙනෙක් ඉඳලා කරුණාවක් ඇති වෙනවා. කරුණාවක් ඇති වෙලා අහනවා කොහොමද ඇස් දෙක මේ පේනවද කියලා. අනේ මට පේන්නේ නැහැ නේ කියලා කියනවා. පේන්නේ නැහැ කියලා කිව්වහම මොකද කරන්නේ? අනුකම්පාවෙන් බෙහෙත් දානවා. බෙහෙත් දැම්මම මේ අම්මා කට ඉස්සර කරගන්න. මොකද්ද කියන්නේ? මේ ඇස් දෙක හොඳ වුණොත් මමයි මගේ දරුවෝයි ඇවිල්ලා කඹරනවා. සේවය කරනවායි කියලා. ඇස් දෙක හොඳ වෙනවා. ඇස් දෙක හොඳ වුණාම දැන් බොරු කියනවා. අනේ තිබුණටත් වඩා දැන් අමාරුයිනේ කියලා කිව්වා. වෛද්‍යවරයා දැනගත්තා මේ කාන්තාව වංචනිකයි. ඒක නොකිය හිටියා නම් ඉවරයි මුලදී. දැන් මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක් දුන්නානේ. බෙහෙත අරගෙන බලාපොරොත්තුවක් දුන්නා. දීලා බෙහෙත ලබාගෙන ඒක සුව වුණාට පස්සේ වංචනිකව කටයුතු කරනවා. මෙතුමා මොකද කරන්නේ? වෙන බෙහෙතක් හදාගෙන ගිහිල්ලා කියනවා මේකට පේන්නේ නැනේ තව එකක් තුන ඒක දාමු ඒකට හොඳට පේනවා කියලා. ඇස් දෙක මන්ද කරලා දානවා. ඒ කියන්නේ බරපතල අකුසලයක විපාකයක් ඊළඟට ලැබෙනවා. ඇස් දෙක අන්ධ වෙලා උපදිනවා. නමුත් අර වංචාව කියන එක හරිම බරපතලයි. ඒ අතින් මේ කේසි කියනවා ස්වාමීනි මම මේ සත්තු මරලා දානවා. ඒ මරන්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඒක අපේ ගුරුකුලයට හොඳ නැහැ. දැන් බලන්නකෝ ඔයත්ගේ පාසල. එන හැම කෙනෙක්ම හදන්න එපා. දැන් ලෝකයේ හොඳම මැටීරියල්ස් දාලා හදන ඒවා නම් හරි වටිනවා. ඒකට ගන්න හොඳ මේවා රිජෙක්ට් කරනවා. සුවඳ හඳුන් වලින් මොනවා හරි හදනවා නම් හඳුන් වල තියෙන ප්‍රමිති තියෙනවා. දෙවෙනි කොටස, පළවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා මෙහෙම තියෙනවා. හොඳම කොටස අරගෙන හදන එක හොඳම නිෂ්පාදනය වෙනවා. අපට දරුවන්ගෙන් එහෙමව බලාපොරොත්තු වෙන්න බෑනේ. හැබැයි කේසි කියනවා අපිට මේ ගැළපෙන්නේ නැති අය හදන්න බැරි අස්සයෝ ලැබුණාම අපි යාලව මරලා දානවා. ස්වාමිනී ඔබ වහන්සේ ඇත්තටම පුරුෂ ධම්මසාරථීනි. මිනිස්සු দমনය කරනවානේ. කොහොමද ස්වාමිනී මිනිස්සු দমনය කරන්නේ? මමත් හොඳ විදිහට සන්හේනපි විනේමි. කොහොමද හොඳ විදිහට? මෙන්න මේ වගේ දේවල් වල යොදවනවා. මොනවද මේ වගේ දේවල්? ළමයින්ට නැත්තම් තමන් ළඟට එන අයට උගන්වලා දෙනවා යහපත. යහපත උගන්වලා දුන්නාම ඒ අය යහපතේ යෙදෙන්න කැමති. කියන්නේ හොඳ දේවල් කළාම හොඳ ප්‍රතිඵල එනවා කියලා දැනගත්තාම එයාලා හොඳම දේවල් කරන්න පෙළඹෙනවා. සන්හේනපි විනේමි. මම දිව්‍ය ලෝක කතා කියලා දෙනවා. ඒ වගේම තමයි හොඳ වාසනාවන්ත මනුෂ්‍ය ජීවිත ගැන කියලා දෙනවා. දැන් අද වුණත් ලංකාවේ බලන්නකො. දැන් අපි මේ ආර්ථික ප්‍රශ්න කිව්වට බොහෝම ලස්සනට කිසිදු ගැටලුවක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නව වැරදි විදියට සල්ලි හොයන්නේ නැතුව. ඒ මිනිස්සු දිහා බැලුවහම තේරෙනවා ඒ අය හොඳම විදිහට ජීවත් වෙන අය සහ අනුන්ට හානියක් නොකර ජීවත් වෙන අය. ඒ කියන්නේ මානසික නිදහස තියාගෙන ඉන්න අය. එහෙම දකින්න අපිට මොකද හිතෙන්නේ? අපටත් හිතනවා අපිත් හොඳ වෙන්න ඕන. දැන් දීර්ඝායු සම්පත් ලැබෙන අය කතා කියවන්නකෝ බලන්න. උදේට නැගිටිනවා, එක්සර්සයිස් කරනවා මෙහෙම කිව්වහම මිනිස්සු ඒ පැත්ත කරන්න බලනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්හේනපි විනේමි. මම හොඳ විදිහට මේ කට්ටියට කියලා දෙනවා. දැන් අද මේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස මේ සිද්ධ කළේ දරුවන්ට හොඳ විදිහට සන්හේනපි විනේමි. පරුසේනපි විනේමි.
මේ කේසි මම ටිකක් රළු පරළු විදි පරුස විදිහටත් ශිෂ්‍යයන්ව මිනිස්යන්ව দমনය කරනවා. ඒ කොහොමද? අපාය ගැන කියලා දෙනවා. දැන් සමහර අය හොඳ ඒවා දැක්කට කරන්න කැමති නැහැ. අපාය අරගෙන ගිහිල්ලා පෙන්නුවහම අපාය අරගෙන ගිහින් අඹපු ඒවා පෙන්නපුවහම බය හිතෙනවා. සමහර අයගේ ජීවිත වලට වෙලා තියෙන හානිය. ඒ කියන්නේ හොඳට ඉපදිච්ච මිනිස්සු අත්පා නැතුව දුක් විඳින හැටි, ධනවත්ව ඉඳලා බිඳුවට වැටිච්ච හැටි, බේබදුකම නිසාම විනාශ වෙච්ච හැටි ඉගෙනුවහම නොබී ඉඳ තීරණය කරනවා. වැරදි වැඩ නොකර ඉඳ තීරණය කරනවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට වැඩම කරලා උගන්වන්නේ මේ චූලහත්ති පදෝපම සූත්‍රයෙන් පස්සේ උගන්වන්නේ උන්වහන්සේ പ്രേතවත්තුව සහ විමාන වස්තුව. දිව්‍ය ලෝක කතා සහ പ്രേත ලෝකයේ පිළිබඳ කතා තමයි උන්වහන්සේ උගන්වන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පරුසේනපි විනේමි. සන්න පරුසේනපි විනේමි. මේ හොඳ සහ නරක කියන දෙකම මිශ්‍ර කරගෙන මම උගන්වනවා කියලා කියනවා. ඒ කිව්වේ දිව්‍ය ලෝක කතාත්, ඒ වගේම අපාය පිළිබඳ කතාත්, හොඳ මනුෂ්‍ය ජීවිත ගත කරන අයගේ කතාත්, නරක මනුෂ්‍ය ජීවිත ගත කරන අයගේ කතාත් කියනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරන්ගෙන් අහනවා දැන් බුදුහාමුදුරන් ඔය ක්‍රම තුනටම මේ අයව මෙල්ල කරන්න බැරි නම්, দমনය කරන්න බැරි නම් අපි කොහොමද ඔබ වහන්සේ කොහොමද මිනිසුන්ව দমনය කරන්නේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හනාමිනං කේසි මං ඒ අයව නසල දානවා. නසල දානවා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කේසිට මං ඒ අයව මරලා දානවායි කියලා. ඔන්න බුද්ධ ශාසනයේ මරණ ක්‍රමයක් තියෙනවා විදුහල්පතිතුමනි. මොකද්ද මේ? එතකොට කේසි අහනවා ස්වාමීනි මුනිවරු නම් බුදුවරු නම් භාග්‍යවතුන් වහන්සේලා නම් මරන්නේ නැහැනේ ප්‍රාණඝාතය අකපැයිනේ කියලා. ඔව් කේසි ප්‍රාණඝාතය අකපැයි. එහෙමනම් ඔබ වහන්සේ දැන් මේ අකපදයක් නොකරන බව දැනම මේ අයව මෙල්ල කරන්න බැරි නම් මරලා දානවා කියලා කිව්වේ කොහොමද? මං ඒ අයට අනුශාසනා කරන්නේ. ඔය අම්මලා උපදෙස් දෙනකොට කියනවනේ මට කියන්න දෙන්න එපා කියලා ඇතෑරලා දාන්නකෝ. නැත්තටම නැති වෙනවා මතක තියාගන්න. උපදේශය එච්චරට වටිනවා. උපදේශය එච්චරට වටින එක මං කිව්වේ අපේ ශාසනය අවුරුදු 2600 ගණනක් එන්නේ ජේෂ්ඨත්වය නිසා. වැඩි හිටියෙක් යම් අනුශාසනාවක් කළොත් අපි එතෙන්ට යටත්. අපි මොන තනතුරු තිබුණත් මොන නම්බුනාම තිබුණත් පැවිදි බවින් උපසම්පදාවෙන් වැඩිමහල් නම් අපි එතන ක්‍රොස් කරන්නේ මතක තියාගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ උගන්වපු ක්‍රමය. ධර්ම විනය රකින්න තාක්කල් අපට පුළුවන්කම ලැබෙනවා මේ සසුන පවත්වාගෙන යන්න. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වලා මතක තියාගන්න ධර්මය ගුරුතන්හි තියාගත්තා. තමන්ට ඉහලින් ධර්මය තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේ 45 වසක් ජීවත් වුණේ. සේලට මේ කේසිට කියනවා බුදුරජාණන් වහන්සේ හනාමිනං කේසි මම ඒ අයව මරලා දානවා. මේ සම්බුද්ධ ශාසනයේ මරනවා කියලා කියන්නේ අනුශාසනා කිරීම නතර කරනවා කියන එක. මෙහෙම කරන්න එපා කියන එක නොකිය හිටියහම මොකද වෙන්නේ? විනාශ වෙනවා. හරියට අධිවේගී මාර්ගයේ අලුතෙන් ලයිසන් ගත්ත කෙනෙක් ස්පීඩ් යන්න ඉඩ දුන්නා වගේ තමයි. කෑලි විතරයි හම්බ වෙන්නේ. උපදේශ නොතකන අනුශාසනා නොතකන ඒවට ගරු නොකරන අය ඉක්මනින්ම විනාශ වෙනවා. එනිසා පුතාලා මතක තියාගන්න මේ ලෝකයේ විශිෂ්ටයේ ගොඩ නැගුණා නම් දුටු ගැමුණු මහරජුරවන්ට උපදෙස් දුන්නේ හාමුදුරුවෝ. යුද්ධයට උපදෙස් ගත්තේ අම්මගෙන්. විහාර මහා දේවිය නොවන්න ගැමුණු කුමාරයාට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. තාත්තත් එක්ක රට සංවර්ධනය කිරීමේ යුග මෙහෙවරට අනුශාසනා කරපු ඒ වගේ අත්දැකීම තිබුණේ විහාර මහා දේවියට. තාත්තා නැති කල ලොකු පුතාට උපදෙස් දුන්නේ රට සංවර්ධනය කරන්න විහාර මහා දේවිය. මතක තියාගන්න අම්මලා තාත්තලා වැඩිහිටියෝ ගුරුවරු යම් අනුශාසනාවක් කරනවා නම් එතන දෙයක් තියෙනවාම තමයි. එතුමට මේ රටේ ඉතිහාස පොතේ වැඩිම පිටු ගණනාවක් ලියවෙන්නේ යුද්ධය නිසා නෙවෙයි මතක තියාගන්න. හාමුදුරුවරු දුන්නු උපදෙස් අනුව වැඩ කරපු නිසා. දුටු ගැමුණු රජ්ජුරුවෝ තමයි මේ රටේ ශ්‍රේෂ්ඨතම රාජාවලියේ නම සනිටුහන් කරලා තියෙන්නේ.
ඒ පුණ්‍ය භූමියක ඉඳගෙන තමයි පුතාලා අද මේ මහ පිංකම කළේ. පුතාලගේ පාසලේ ආදර්ශ පාඨයත් තමාට පෙර රට. ගැමුණු ජීවත් වෙච්ච ගෙයක් මේ අනුරාධපුර හොයන්න නැහැ. පුතාලා ඕන නම් අදත් ඉඳලා හෙටත් ඉඳලා ඇවිදින්න හැමතැනම ගැමුණු කුමාරයා මේ මහ යෝධ නිර්මාණය කරපු ගැමුණු ජීවත් වෙච්ච මාලිගාව හොයාගෙන. ගැමුණු තමාට පෙර රට අදටත් මේ රටට දෙස් විදෙස් මිනිස්සු පැමිණෙන්නේ මේ මහා අති දැවැන්ත යෝධ නිර්මාණයන් බලන්න. රටට ඉතුරු කරලා මියගිය මිනිස්සු. ඒ නිසා මේ මහ පොළොවේ ඉඳගෙන මේ පින්කම් කරන දරුවන්ට අනාගතයේදී මේ රට රැකගන්න තමන්ගේ භූමිය දේශය ආරක්ෂා කරන්න මේ රට ගැමුණු කුමරුන්සේ ඉහලින් නොසවා තබන්න ඩී.එස්. පුතණුවන්ටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. කල්පනා කරගන්නට කාල වේලාව වේගයෙන් ගෙවිල යන නිසා විශේෂයෙන්ම අපේ බෞද්ධ සංගමේ අනුශාසක උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ ගරු කටයුතු මහා සංඝරත්නය ගරු විදුහල්පතිතුමා සම්පත් වේරගොඩ මැතිතුමා ඇතුළු ඒ පින්වත් ආචාර්ය මණ්ඩලය අද දවසට සම්බන්ධ වුණු පින්වත් මේ දරුවන් හැම කෙනෙක්ටම මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මෙලොව සුවේ සහනේ සැනසෙල්ල උදා වේවා. පරලොව සුවේ සහනේ සැනසෙල්ල උදා වේවා. අවසන නිවන් සුවේ සඳහාම මේ පින හේතු පිනිස පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. කොහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතෙක් වෙලා මේ උතුම් අනුශාසනාව සිදු කොට වදාළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජනීය කන්දේගම දීපවංශාලංකාර ගරු කටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට අපේ নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව විද්‍යාලය වෙනුවෙන් පුද කර සිටිනවා. උන්වහන්සේට බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයෙන් මේ කරන ලෝක ශාසනික ධර්ම ශාස්ත්‍රීය සේවාව වඩ වඩාත් හොඳින් සිද්ධ කරන්නට කායික මානසික නිරෝගී සුව සැලසේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමින් උන්වහන්සේ හැදු වැඩු මව්පියන්ටත් ආචාර්ය ප්‍රාචාර්යන් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ අනුමෝදන් වේවා කියන ආශිර්වාදයෙන් අපි හැමදෙනාම සාදු නාදය පවත්වමු. මේ වෙලාවේදී උන්වහන්සේ වෙනුවෙන් ධර්ම පූජා සිදු කිරීම අපේ විදුහල්පතිතුමන් ඇතුළු ඒ වගේම අපේ සහකාර විදුහල්පතිතුමන්ලාට ඒ වගේම බෞද්ධ සංඝ පුතණුවරුන්ට අපි ආරාධනා කර සිටිනවා ඒ ධර්ම පූජාවන් සිදු කරන හැටියට. බොහෝ කරුණු කාරණා රාශියක් අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට මම හිතන්නේ මේ තිබුණු වෙලාව ප්‍රමාණවත් නොවුණත් ඒ කංචුක පූජාව සිදු කරන්නට අපිට ඊටාම සීමිත වේලාවක් තිබෙන්නේ. ඒ නිසා මේ පූජාව වැඩම කරන ස්ථානයට අපේ දරුවන් ඒ වගේම අපේ ගුරු මව්පියවරුන් එතන ස්ථානයට යන්න කියලා මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම කංචුකය පැලඳවීමෙන් අනතුරුව මේ ස්ථානයේදී අපි බුද්ධ වන්දනාව සිදු කරලා පුණ්‍යානුමෝදනාව සිදු කරලා මේ පින්කම නිමා කරනවා. ඒ වගේම රුවන් රත්නමාලී සෑරදුන් උදෙසා අපි විසින් සකස් කරපු ඒ කංචුක පූජාව අපේ පුෂ්පමාලි මැඩම් අපිට මේ වර්තාවේ සකස් කරලා දුන්න. එතුමියත් පින්දීමෙන් සිහිපත් කරමින් දැන් සියලු දෙනාම ඒ පූජාව වැඩම කරවීම ස්ථානයට ඉතා ඉක්මනින් යන්න පූජාව වැඩම කරලා ඒ කටයුතු සිදු කරන්නට. සෑය බඳින් විමානයෙන් වසිනු මැනවි
රූපර ස්වර්ණමාලියේ ස්වර්ණමාලියේ වරල දෑලේ මල් ගැවසිලියේ අඟා ඉන්ද්‍රතාප දෙබැම ඇසිල් විදුලි මවනලියේ වනාලමෑද කිනිහිරි පෙති රත්න තිලක පැළඳිලියේ සිනාසිසි විමානයේ බසින ස්වර්ණමාලියේ අතේ ගිගිනාද සරඹ නුරා හනිල් අනනගේ කරේ පත්ම කැතුළු මාල හංස තුදින් ඉපෙනදී කනේ තෝදුමිනි ගනරන් ඌන ඔපය කරනදී පමානොවී විමානයේ බසින ස්වර්ණමාලියේ චන්ද්‍ර පටු නලලත් අලක අඟුම් අනිනලියේ ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් පිපෙනලියේ දැල දැට ස්වර්ණදාම තාල හඬට සැලෙනලියේ කෝල නොවී විමානයේ බසින ස්වර්ණමාලියේ ස්වර්ණමාලියේ රූපර ස්වර්ණමාලියේ 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 රූපර ස්වර්ණමාලියේ පිපියාසේ තිඹක් දාතුන් කුසින්දරනා ස්වර්ණමාලී සෑරජානු ස්වර්ණමාලී සෑරජානු
එලා සුදු සඳ එළිය දෝතට අතුරමින් තරු කැකුළු අහසේ දේවතාවුන් බැතින් නමදින ස්වර්ණමාලී සෑරජානෝ ස්වර්ණමාලී සෑරජානෝ සුදෝ සුදුවට පිපී අහසේ තිඹක් දාතුන් කුසින්දරනා ස්වර්ණමාලී සෑරජානෝ ස්වර්ණමාලී සෑරජානෝ පහස ලදදා ගැලූ බුදුගුණ සුවඳ කැටිවී සසර විල මැද පිපී නැහෙන ස්වර්ණමාලී සෑරජානෝ ස්වර්ණමාලී සෑරජානෝ සුදෝ සුදුවට පිපී අහසේ තිඹක් දාතුන් කුසින්දරනා ස්වර්ණමාලී සෑරජානෝ ස්වර්ණමාලී සෑරජානෝ शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि
शरणं गच्छामि රන් මැලි රන් කොත මුදුනේ නවසිලොමින මිනි කිරණේ සම්බුදු ගුණ ගඟුල ගලාලා සුවපත් වේවා සිරිලක නිවි පහන් වේවා නිවන් මඟට පිය විලිවන් වලාතුල නිල් ගුවනේ බැබලෙන රන් කොත මුදුනේ නවසිලුමින කිරණ ගලාලා සිත් සැනසේවා සත්වග දුකින් මිදේවා දෙව් බඹ සුර නර සේනා දොහොත් මුතුන් දී වදිනා මහ සෑසිලුමින මුදුනින් සම්බුදු රැස් කිරණ ගලාලා නෙත් සැනසේවා සත්වග නිවන් ලබාවා රන් මැලි රන් කොත මුදුනේ නවසිලොමින මිනි කිරණේ සම්බුදු ගුණ ගඟුල ගලාලා සුවපත් වේවා සිරිලක නිවි පහන් වේවා සියලු දෙනාම සාදුනාදය පවත්වන්න. අප විසින් සකස් කරපු දජ පූජාව, කංචුක පූජාව, එවැගේම ගිලම්පස අෂ්ටපාන සම්බුද්ධ පූජාව, මල් පහන් පූජාව ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ බුදුගුණ මෙනෙහි කරමින් පූජා කරනවා පූජා වේවා කියන සිතුවිලි ඇති කරගෙන අපි සියලු දෙනාම සාමූහික බුද්ධ වන්දනාව සිද්ධ කරලා ඒ බුද්ධ පූජාව පවත්වමු. මාත් සමග හැම දෙනාම තෙරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුන්සාන් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලික් ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අන්ට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකංසාති සංඝං ජීවිත පරියන්තං සරණං වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බං ඤුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා ගන්නසාරම්පදින්තේන දීපේන තමදං සිනාති ලෝක පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතති පූජයාමි මුනිං දන්ස සිරිපාද සරෝරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන පුම්පම්මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශ සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේ
පතිගන්හාතු මුත්තමං අධිවාසේතුනුබන් ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතුනු සබ්බං සන්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන් බුරි පඤ්ඤ තථාගත කායේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේදේ දන්තු සම්බ සංපත්ති සින්දියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සම්බේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක් වහන් හෝතු සම්බ දුක්ඛා පමුංචතු. අපි හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාම කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සංකෝ ජෝජ සූජෝජ සුවජෝජංස සන්තුන්ස කෝච සුභරෝච අම්පකින්චෝච සල්ලෞක උන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු අනනු නචකුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං සුඛිනෝ ආකේමිනෝ හොන්තු සම්බේ යේකේචි පාන භූතන්ති තසාවාතාවරාවානවසේසාදීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස දිට්ඨාවායේව අන්දිට්ඨායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්බේ සන්තා භවන්තු සුඛි නපරෝ පරන්නිකුම්බේත නාති මඤ්ඤේත කන්තජිනං කංචී භ්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමං මාතායතානි අං පුන්තං ආයුසායේක පුන්ත මනුරංගේ වම්පි සම්බ භූතේසු මාන සංභාවයේ අපරිමා මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්දං අදෝච දිරියංච අසං
අසපත්තන් තිට්ටං චරං නිසින්නෝ ආසයානෝ ආයාවතංස විගත මින්දෝ වේතං සතින් අදිට් බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දින්ඩිංච අනුපගම්ම සීලවා දස්සනේන සම් කාමේසු විනෙය්‍යගේ දං නහි ජාතු ගම්බසෙයං පුනරේතිති සම්බීතියෝ විවංජන්තු භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුත් භාවේන සදාසොන්ති භවන්තු තේ භවතු සම්භ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බදම් භාවේන සදාසොන්ති භවන්තු තේ භවතු සම්භ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සං භාවේන සදාසොන්ති භවන්තු තේ නක්කත්ත යක්ඛ භූතානං පාපග්ගා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපන්දවේ දේවෝ අස්සතු කාලේන සංස සම්පන්ති පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මෑණිවරුනි පියවරුනි, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පින්වන්ත දරුවනි, දීර්ඝ වශයෙන් අනුශාසනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිරාමිස සතුටක් අප හැම දෙනාටම තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා මේ පින්කම සූදානම් කරලා අවසාන වෙච්ච වෙලාව, මේ වෙලාව තමයි වැදගත්ම වෙලාව. හේතුව මේ පින්කම ඉවර වෙලා අපට තියෙන ඒ සතුට, ආධ්‍යාත්මික සුවය විඳින වෙලාව. ඒ නිසා විශේෂයෙන්ම මම මේ වෙලාවේ පළමුවෙන්ම මේ කාර්ය සිද්ධ කිරීමේදී අපේ ධර්මදේශනාව සිද්ධ කරන වෙලාවෙත් අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේත් සිහිපත් කළා. මේ පින්කමේ වැදගත්කම පිළිබඳව, දරුවන් විදිහට ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විශේෂයෙන් මම හිතනවා බුදුහාමුදුරුවෝ බණ පොතේ දේශනා කරපු ඕනෑම කාර්යයක් ලස්සනට කරන්න, හරවත්ව කරන්න, අර්ථවත්ව කරන්න තිබිය යුතු ලක්ෂණ කීපයක් ධර්මයේ තුල ඉගැන්වුවා. ඒ තමයි කරන කාර්යෙහි දක්ෂ වෙන්න ඕනේ, තත්ත දක්කෝ අනලසෝ අනලස් වෙන්න ඕනේ, තත්‍රෝපාය උපායශීලී වෙන්න ඕනේ, විමංසාය විමසිලිමත් වෙන්න ඕනේ, අලංකාතුන් මනවින් කරන්න ඕනේ, අලං සංවිධාතුන් මනවින් සංවිධානය කරන්න ඕනේ. මේ ලක්ෂණ වලින් පිරිපුන් ඕනම කාර්යයක් හරිම ලස්සනට අවසන් වෙනවා කියලා ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ ඉගැන්වුවා. මම මේ කියන බණපදය ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බෞද්ධ සංගමයේ නියෝජනය කරන දරුවන් තුලින් දැක්කා. මේ ගෙවිච්ච අවුරුද්දෙත්, විශේෂයෙන් මේ පින්කම් පටන් ගත්ත අවුරුද්දෙත්, ගිය අවුරුද්දෙත්, මේ අවුරුද්දෙත් තුන්වෙනි වත අවස්ථා තුනේදීම සම්බන්ධ වුණා. මේ කරන කාර්යෙහි ඔබ තුල තියෙන ශ්‍රද්ධාව, ඔබ තුල තියෙන ආචාරශීලී බව, ඔබ තුල තියෙන තෙරුවන් කෙරෙහි තියෙන විශ්වාසය තවමත් මම පුදුම වෙනවා. විදුහල්පතිතුමනි, මම මේක ගිය අවුරුද්දෙත් කිව්වා, අදත් කියනවා, වැඩිහිටි අපිට වඩා මේ කටයුතු සංවිධානය කරන්න විහාරස්ථානයක දායක සභාවකට බාර දෙනවට වඩා කාර්යයක් ඔබ සිද්ධ කළා. ඔබ බොහෝ දුෂ්කරතාවයක් දරුවන් විදිහට මේ කාර්ය විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, අපි දෙමව්පියන්, පාසල් ප්‍රජාව, ඒ වගේම සහෝදරයන් මේ හැම දෙනාගේම විශ්වාසය දිනාගෙන මේ කාර්යය කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයෙන් මේ කාර්යය පටන්ගෙන ඔය කිව්ව ලක්ෂණ වලින් මේ කාර්යය නිමා කළා. ඒ නිසා කිසිම අඩුවක් පාඩුවක් නැතුව අද දවසේ මේ කාර්යය අවසන් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේන් ලැබෙන පින පිළිබඳව, කුසලයේ පිළිබඳව මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රුවන්වැලි මහා සෑය රදුන් අභියස ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් මේ අසිරිමත් බුද්ධ බිමේ, ආශ්චර්යමත් බුද්ධ බිමේ විද්‍යාවට හසු නොවන ආධ්‍යාත්මික සුවය ගෙන දෙන, විද්‍යාවට හසු නොවන ප්‍රාතිහාර්යයන්ගෙන් සමන්විත මේ පිම්බිමේ වැලි කැටයක් පෑගෙන වාරයක් පාසා ඔබට ආශිර්වාදයක් පුතේ. අපි හැමෝගෙම පින් සිතුවිලි අවදි කරන්න, මේ ගුරු මෑණිවරු පියවරු මෙතනට ගෙනල්ලා මේ බුද්ධ වන්දනාව කරන්න
ඔබ සමත් වුණා. ඒ නිසා පුතාලා හැම දිනාටම විශේෂයෙන්ම මේ සංකල්පය නිර්මාණය කරමින් බෞද්ධ සංගමේ කටයුතු වලට අදටත් දායකත්වය ලබා දෙන්න හිටපු සභාපති දේනුක ආකාශ පුතුණුවන්ට, ඒ වගේම පසුගිය වර්ෂවල මේ කටයුතු සංවිධානය කරන්න හිරුෂාන් පුතුණුවන්, ඒ වගේම චමෝත් පුතුණුවන් ඒ සභාපතිත්වයේ ඇතිව ඒ කණ්ඩායම් වල හැමදෙනාම ලොකු කැපකිරීමක් සිදු කළා. අද හසිත් පුතුණුවන් මේ නායකත්වයට පත් වෙලා ඒ අතීත තමන්ගේ සහෝදර සීලු දෙනාගේ සහාය උදව් වරගෙන මේ කටයුතු සංවිධානය කරන්න හැමදෙනාම එකතු වෙලා අද දවස් ඉතාම ලස්සනට මේ පින්කම සිද්ධ කළා. විදුහල්පතිතුමනි ඔබතුමන්ට 100,000 වාරයක් පින් දෙනවා. ගිය අවුරුද්දෙත් අද දවසේදීත් මේ කාර්යයට මේ ඒකාත්මික වෙමින් සිද්ධ කරපු මේ කුසලය ඔබතුමන්ට අනුමෝදන් වේවා. කායික මානසික නිරෝගී සුව පිණිසම දසදහස් සංඛ්‍යාත දරුවන්ට මේ ලෝකයේ විවර කරලා දෙන ඒ ලස්සන තෝතැන්න තවත් අර්ථවත් කරන්න ඔබතුමාට රත්නත්‍රයේ ආශිර්වාදය, ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ අනන්ත ආශිර්වාදය ඔබතුමාට සැලසේවා. ඒ වගේම කළමනාකරණ මණ්ඩලයේ සියලු ගුරු මෑණිවරු පියවරු හැමදෙනාටමත්, ඒ වගේම බෞද්ධ සංගමයේ බාරව කටයුතු කරන අපේ ඉන්දිකා මැඩම් සම්පත්ස දේශප්‍රියස ඇතුළු සියලු ගුරු මෑණිවරු පියවරු හැමදෙනාටම විශේෂයෙන්ම අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම ගුරු මෑණිවරු පියවරු හැමදෙනාටමත්, මව්පියන් හැමදෙනාටමත් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනය ඔබ සියලු දෙනාට සැලසේවා. ඒ වගේම මේ කටයුතු සිද්ධ කරනකොට මේ අවශ්‍ය පහසුකම් සපයා ගන්නකොට හැම තැනකින්ම අපිට හම්බ වුණේ හොඳම අය කියලා මම විශ්වාස කරනවා. ඒ සත්භාවයෙන් කරන කාර්යය නිසා කෑම ටික සකස් කරගන්න ගියත්, නවාතැන් පහසුකම් සපයා ගන්න ගියත්, මේ සැරසිලි කරගන්න ගියත් හොඳ සත්පුරුෂ පිරිසක් එකට එකතු වුණා. විශේෂයෙන් මේ සැරසිලි නිර්මාණය කරලා දුන්න ධනිකිත සෞන්දර්ය කලා ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඊටාම මුදල පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැතුව දරුවෝ එකතු වෙලා කරන කාර්යයක් කියලා අගය කරලා ඒ කාර්ය අපිට අපේ තියෙන පින්කම කරන්න තියෙන ආර්ථික පසුබිමත් එක්ක සලකලා බලලා බොහොම සත්භාවයෙන් ඒ කාර්යය කළා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ අපේ මහත්මයා ඒ වෙලාවේ බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම අපේ රුවන්මැලිසෑය චෛත්‍යාරාමාධිකාරී නායක හාමුදුරුවෝ ඇතුළු මහ සංඝරත්නයත් විශේෂයෙන් විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ හාමුදුරන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආයුරාරෝග්‍ය ආදී සුව සම්පත ප්‍රාර්ථනා කරමින් මේ කටයුතු වඩාත් හොඳින් තව තවත් ලබන වර්ෂයේදී සිදු කරන්න අපි හැමදෙනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේදී විශේෂයෙන්ම අපේ චමෝත් පුතුණුවන් ඇතුළු කණ්ඩායම උසස් පෙළ ප්‍රතිඵල විභාගයේ අපේක්ෂාවෙන් ඉන්නේ. අපි මේ වෙලාවේ මේ කුසලයේ ආශිර්වාදයෙන් මේ කණ්ඩායමට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. වගේම හසිත් පුතා ඇතුළු මේ කණ්ඩායම මේ වර්ෂයේ විභාගේ ලියන්න සූදානම් වෙලා ඉන්නේ. කායික මානසික නිරෝගී සුවයෙන් ආත්ම විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න මේ උතුම් පින්කම ඔබට ආශිර්වාදයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේම මේ සඳහා වචනයකින් හරි උදව් කළ විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ නොවුනත් මේ පින්කම දැනගත්ත සැනින් මුදල් පරිත්‍යාග කරමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය සපයා දෙමින් සියලු කටයුතු වලට පහසුකම් සලසපු සියලු දෙනා නම් සිහිපත් කරන්න නොහැකි වුණත් ඒ හැම දෙනාම අපි සිහියට නගමු. ඒ හැම දෙනාට මේ පින් අනුමෝදන් කරමු. මේ කුසලයේ අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ වර්ෂයේදී මේ කංචුකය පූජා කරන්න ඒ මූලික දායකත්වය දැක්වූ පුෂ්පමාලි මැඩම් විශේෂයෙන් සිහිපත් කරන වගේ අපේ විශ්‍රාමගේ අපේ ජයසිංහස විශේෂ අනුග්‍රහයක් දැක්වුවා මේ පින්කම සාර්ථක කරගන්න. ඒ දෙපළ ඇතුළු මේ පින්කම සඳහා සහ ආධාර උපකාර කළ වචනයෙන් හෝ මේක දැකලා සතුටු වෙච්ච හැම දිනාටමත් මේ කුසලයේ අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මෙලොව කායික මානසික නිරෝගී සුවයෙන් අපි කරන රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් සිදු කරගන්නට මේ කුසලයේ ඔබට ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් බෞද්ධ සංගමේ සියලු පුතාලා මේ කටයුතු සඳහා මූලිකත්වයේ ගත්ත ඊයේත් රාත්‍රී 10:11 වෙනකම් මේකට අවශ්‍ය කරන දේවල් සූදානම් කළා. පුතාලා හැම දිනාම සතුටු වෙන්නට ඕන. ඔබ සියලු දෙනාගේම කරපු ඒ කැපකිරීම නිසා ලස්සන අරමුණක් අපි හැමෝම ඉෂ්ට කරගත්තා. විශාල පිරිසකගේ හදවත්වල පින් සිතුවිලි ඇති කරන්න අපි සමත් වුණා. ඒ ඔබ කරපු අති උදාර කැපකිරීම නිසා මේ පින්කමේ සියලු ගෞරවය හිමි විය යුත්තේ ඔබට. ඒ නිසා නැවත නැවතත් ඔබට ආශිර්වාද කරමින් සම්බන්ධ වන උදව් උපකාර කළ හැම දිනාටම මෙලොව යහපත පරලොව යහපත දෙලොව සැපත් කළ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ පින්කමේ අවසානයේ සනිටුහන් කරමින් මේ පින්කම සිදු කළ බෞද්ධ සංඝයේ පුතාලා තුළ හැම දිනාටම ආශිර්වාද කරමින් පුංචි අදහසක් මේ වෙලාව ඉදිරිපත් කරන ලෙස අපේ විදුහල්පතිතුමන්ට මා මේ වෙලාවේදී ඊටාම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රදාන සියලුම ගුරු මෑණි පියවරුනි, දෙමාපියන් දරුවන් ඇතුළු හැම දෙනාම අවසරයි. ඔබ හැමෝටම පින් සිතුවිලි පහළ වෙච්ච සතුට විඳින
බුද්ධාලම්බන ප්‍රීතිය ලබා ගන්නා මේ මොහොතේ මට සතුටක් තියෙනවා අපේ පාසලෙන් මෙවැනි අවස්ථා 3ක් සංවිධානය කරපු අවස්ථාවක ඒ අවස්ථා දෙකකටම අවශ්‍ය නායකත්වය දෙන්න පුළුවන්කම ලැබීමම සතුටක් විදිහට මම සලකනවා. ඒ වගේම අපි දැක්කා වැඩියෙන් අපේ පිරිසක් අද අපිත් එක්ක එකතු වුණා. පැරඩ් එක තිබිද්දි පවා අපේ මැඩම්ලා සර්ලා ගිය අවුරුද්දේටත් වඩා වැඩි වුණා. ඒ වගේම පුතාලත් පැරඩ් එක පස්සකට තියලා මේ එකතු වෙච්ච හැම කෙනෙකුටම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙන්නටම ඕන. ඉතින් ඒ වගේම තමයි අර කිව්වා වගේ අපේ ආන්දරනේ මේක හරි පින් සිද්ධ වෙන වැඩක්. මම වෙලාවකට පැත්තකට වෙලා හිටියේ නායකයෝ බිහි වෙන්නේ එහෙම උට අවස්ථාව දීමත් එක්ක චමෝත් ගැන මතක් කරන්නේ හැමෝම වෙනුවෙන් අපි ආදිශේෂ පුතාලේ ඉන්නවා මේකට නායකත්වය දීපු අසිතා ඉන්නවා මේ සියලු දෙනා එක්ක චමෝත්ම ගිය අවුරුද්දෙත් මේකම කිව්වා තවත් මේක බාරගත්තේ සභාපතිවරයා මේක දාලා ගිය වෙලාවට ඔය අලිහිකම් සභාපතිවරයා දාලා ගිය වෙලාවට චමෝත් දැන් දෙවනි සතාවටත් අනිත් හසිතත් එක්ක එකතුලා මේ නායකත්වය දරනවා හැබැයි ඔයා විභාගෙත් ලිව්වා අද ප්‍රතිඵලත් එයි ඒතර ඔයාලට සතුටු වෙන්න පුළුවන් දේ තමයි මම විභාගෙත් ලිව්වා ප්‍රතිඵලත් තව ටිකකින් එයි මම මොනතරම් දේවල් ටිකක් මේ ඉස්කෝලේ වෙනුවෙන් සහ බෞද්ධ සංගම වෙනුවෙන් කළා තියෙනවාද කියලා මම මේ අතරිච්ච හැලිච්ච නායකයෙක් නැතුව අතරලා දාපු බෞද්ධ සංගමේ තමයි බාරගත්තේ කියලා. ඉතින් එවැනි නායකයෝ හරි අමාරුයි බිහි කරගන්න. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ නායකයෝ බිහි වෙන්නේ එහෙම. ඉතින් මේ කටයුත්තට නායකයෙක් දැක්කු අපේ ආදිශිෂ්‍ය සංගමේ ආදිශිෂ්‍ය පුතාලා සේරම දෙනා ඒගොල්ලෝ මහා ඉහළින් මේකට හැමදාමත් අපිත් එක්ක එකතු වුණා. හසිත සහයෝගී පිරිවර ඒ හැමෝම එක්ක මේ අවශ්‍ය කටයුතු සංවිධානය කළේ. ඒ වගේම සම්පත් සර් ඇතුළු ඒ සියලුම බෞද්ධ සංගමේ මැඩම්ලා සර්ලා ඉන්දිකා ඒ සියලු දෙනා මේ ලොකු කැපවීමක් මහන්සියක් මේ වෙනුවෙන් කළා. තුරේසිංහ සර් ස්තුතියි. මෙන්නදා ඔයාලට ස්තුතියි. මොකද මේක තමයි අපේ ඇදහිල්ල. ඔබේ ඇදහිල්ලට අපි ගරු කරනවා වගේම ඔබේ සංස්කෘතියට අපි ගරු කරනවා වගේම අපේ ඇදහිල්ලටත් ඔබ ගරු කරා. ඒක තමයි අපේ ලංකාවේ බලාපොරොත්තු වෙන දේ. එකත් එක්ක එකතු වෙච්ච අපේ Hindu බෞද්ධ Hindu දෙමළ ඒ සියලු දෙනාටත් මේ මොහොත මම ස්තුතිවන්ත වෙන්නට යොදා ගන්නවා. ඉතින් ඒ ඇතුළු අද දවසේ අපි දන්නවා වංශේ කිව්වා වගේ අපි හැමෝම කරගත්ත මේ කටයුත්ත පුණ්‍ය කර්මයෙන් හැමෝටම ඩී.එස්.එන්. නායක විද්‍යාලයට මහ ඉහළින් සම්පතක් වේ වාසනාවක් වේ. හැමදෙස්සෙම ඩී.එස්.එන්. නායක විද්‍යාලය ඔබයි මමයි හැමෝම දන්නවා. පටන් ගත්ත වැඩක් ඕනකමක් තියෙන වැඩක් කවදාවත් නතර වුණේ නැහැ. කරන්න පටන් ගත්තොත් ඒක අපි අතහැරියේ නැහැ කොයි වෙලාවක. මේ අවුරුදු 2 මාස තුනට පටන් ගත්තොත් කරනවා කියලා හිතලා කොයි වෙලාවකත් ඒක පස්සට ගියේ නැහැ. ඒ අපේ ආශිර්වාද. මේ වයින් ලැබෙන වංශ කිව්වා වගේ අපට ලැබෙන සමහර විශ්ව ශක්තියින් වල බලය අපිට තේරෙන්නේ නැහැ අපට පේන්නේ නැහැ. ඒ බලය වෙන්නට ඕන DS එක අපි පටන් ගන්න කිසිම වැඩක් ආපස්සට නොගිහින් ඉස්සරහටම යන්න. දැන් අපි 28 වෙනිදා ඕපන් කරනවා පොලිටනල් එක කවුරුවත් නොදකින්නට ඇති ඒක. නමුත් එවැනි පොලිටනල් එකක් ලංකාවේ කිසිම ඉස්කෝලේක නැහැ. ඉතින් එවැනි හයියක් එවැනි ඕනකම තිබෙනහම බලයක් ඒ පාසල තුල ඒ බලය තියෙනවා. ඒ බලය අලසර්ගේ නැකත වෙන්නදී අලසර් පටන් ගත්ත. ඉතින් ඒ හැම එකම අපි දකින දේ තමයි ඩී.එස්.එන්. නායක විද්‍යාලයටත් අපටත් ආශිර්වාද කරන්න ඒ විශ්වයේ විවිධ ශක්තියින් අපි දකිනවා. ඒ ශක්තියින් මේ පුණ්‍ය භූමිය වල විශේෂයෙන්ම අනුරාධපුරය කියන්නේ එහෙම මහා සුවිසල් පුණ්‍ය භූමියක්. අර කිව්වා වගේ ශ්‍රේෂ්ඨ නරවිරුව බිහි වෙච්ච භූමියක්. දුක්ගමුණු නිර්දානන් බිහි වෙච්ච සහ නායකත්වයේ දරපු භූමියක් මේක. ඉතින් ඒ වයින් ලැබෙන ශක්තිය, ධෛර්යය සහ ආශිර්වාදය අපි හැමෝටම ලැබෙයි. එහෙමනම් මම දීර්ඝව කතා කරන්නේ නැහැ. සම්බන්ධ වුණු දෙමාපියෝ, සම්බන්ධ වුණු ගුරුමෑණිපියෝ, නායකත්වයේ දරපු සියලු දෙනා, ආදිශේෂ පුතාලා හැම දෙනෙක්ම, ඒ වගේම විවිධ කටයුතු වලට සම්බන්ධ වෙච්ච හැම දෙනෙක්ම, අතුළු හැම දෙනෙකුටම ස්තුතිවන්ත වෙමින් අපේ ස්වාමීන් වහන්සේලා ඔබ සියලු දෙනා අපට නායකත්වය දුන්නා, මෙහෙයුවා. ඒක නිසා තමයි අපිට මෙවැනි ලස්සන වැඩක් කරගන්න පුළුවන් වුණේ. එන්න බැරි වුණා සමහරලාට අද දවසේ ශක්තිය දුන්නු ඒ විවිධ විදියට උදව් කරපු හැම දෙනෙකුටම මේ මොහොතේදී ස්තුතිවන්ත වෙන්නට ඕන. එහෙනම් හැම දෙනෙකුටම පුණ්‍යානුමෝදනා කරමින් මේ පුණ්‍ය භූමියේ ඉඳලා අපි සමුගන්නවා. ස්තුතියි. ස්වර්ණමාලියේ රූපර ස්වර්ණමාලියේ ස්වර්ණමාලියේ